ඔයා ඇහුවේ නැද්ද බණ කතාවට? යන තැන කිසිම යාළුවෙක් නැතුව අසරණ වෙන, ඉස්කෝලේ ගියත් යාළුවෙක් නැති, දෙමව්පියන්ගෙන් ප්‍රතික්ෂේප වෙච්ච, රස්සාවට ගියත් වැඩ කරන තැනින් නින්දාම ලැබෙන යාළුවෙක් නැති, වයසට ගියත් එතෙක් කසාදයක් කරගන්න බැරුව කිසි කෙනෙක්ගේ ආදරයක් නොලැබුණා. තනිකම කියන එකෙන්ම සාපලත් එක්තරා ස්ත්‍රියක් එඩ්ගා කේසි ළඟට යනවා ජීවිතේ කියව ගන්න. එඩ්ගා කේසිට මෝහණය වෙලා අනිත් එක්කෙනාගේ ජීවිත කතාව කියන්න පුළුවන්. එයා මෝහණයටපත් වුණා. පත් වෙලා කියනවා ඒ ස්ත්‍රියට කියනවා ස්ත්‍රිය ඔබට ඔබ හමු වුණා. මීට බොහෝ කාලයකට කලින් ඔයයි මහත්තයයි දරුවෝ දෙන්නයි ජීවත් වුණා. ඔයාගේ මහත්තයට ගොඩාක් ප්‍රශ්න ඇවිල්ලා ඒ ප්‍රශ්න වලින් ඔයාලා ගොඩක් අසරණ වුණා. අසරණ වුණට මහත්තයා දුක ඔයාට කිව්වා. ඔයාගේ දුක මහත්තයට කිව්වා. ඔයාලගේ පවුලේ අය දුක බෙදාගෙන ප්‍රශ්නෙට ඔරොත්තු දීගෙන හිටියා. හැබැයි ඔයාට මේ දුක ඉවස ගන්න බැරුව ඔයා සියදු විනාශ ගත්තා. මහත්තයාට පිහිටක් ඕනම තැනක, උදව්ව ඕනම තැනක, දරුවන්ට රැකවරණයක් ඕන තැන ඔයා ඒ අයට තනිකම දුන්නා. ඔයා ඒ අයට තනිකම දුන්නා. දැන් ඔයාට උපනෝපන් ජීවිතේ තනිකම හම්බ වෙනවා. දුන්න දේ ලැබෙනවා. හැමදාම බණ අහන්න YouTube එකේ තියෙන බණ උපාය කුසල කියලා අපි පැය භාගය ගැන ධර්ම දේශනා කළා.